අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදු වූ සිදුවීමක් සම්බන්ධව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ටාශයෙන් පරිබාහිරව රාජකාරි සිදු කරනු ලබන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා. තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී තිබෙන බව පවසමින් අයෙකු අදාළ පොලිස් ස්ථානය තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබුණා. පොලිසිය පැවසුවේ අදාළ වීඩියෝවේ පියා ලෙසින් හඳුන්වන වියපත් පුද්ගලයා ඊයේ දින රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේම අත්අඩංගුවටගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිවයාමට උත්සාහ දරා ඇති බවත් දිවයාමට නොහැකිව ඇද වැටී සිදු රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බවද පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත් එම පුද්ගලයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද බලපිටිය රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයාව ඇප මත මුදා හැරීමටද නියෝග කර තිබේ.